ධනහිස් සන්ධියේ ඇතිවන වේදනාව අද සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය. මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ අපේ ධනහිස් සන්ධියේ පවතින කාටිලේජ් ගෙවී යාමට ලක්වීම නිසා. මේ හේතුවෙන් ධනහිස් සන්ධියේ පවතින සුමටභාවය අඩු වී ඔබ චලන සිදු කිරීමේදී ඔබට අධික වේදනාවක් ඇතිවීම වගේම ධනහිස් සන්ධියේ තදගතියක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ වයස, අධික තරබාරකම, ඔබගේ රැකියාව, ධනහිසට සිදු වූ අනතුරු වගේම ධනහිස ඕවර්යූස් වීම මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු ලෙස අපට ගත හැකියි. ඔබ මේට නිසි ප්‍රතිකාරකම් සිදු නොකළහොත් මේ තත්ත්වය උත්සන්න වී ඔබගේ ධනහිස් සන්ධිය ඉදිමීමට ලක්වීම, ධනහිස් සන්ධිය ඇතිවීම වගේම ඔබ ඇවිදින රටාව පවා වෙනස් වෙන්න පුළුවන්. මෙම රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් ඔබට පසු කාලීනව නී රීප්ලේස්මන්ට් සර්ජරි එකකට පවා යාමට සිදු වෙනවා. මේ සුව කර ගැනීමට වඩාත්ම සුදුසු වන්නේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාරයි. මෙයට වේදනානාශක බීම හෝ පිටින් ආලෝක කිරීම සුදුසු වන්නේ නැහැ. එමගින් සිදුවන්නේ එන්මතේ ඔබගේ වේදනාව අඩු වී තවදුරටත් ඔබගේ ධනහිස් ඕවර්යූස් වී තත්ත්වය බරපතල වීමක් පමණයි. ඒ නිසා ඔබගේ ධනහිස් සන්ධිය වටා පවතින මාංශ පේශී ශක්තිමත් කර ගැනීමට ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබ අධික තරබාර පුද්ගලයෙක් නම් ඔබගේ ඇඟේ බර අඩු කර ගැනීමටද ව්‍යායාම සිදු කළ යුතු වෙනවා. මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට PRP වැනි ප්‍රතිකාර ක්‍රමද ඔබට යොදාගත හැකියි. මුල්වැරදීම මෙය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ක්‍රම වලට යොමු වුවහොත් මේ රෝගී තත්ත්වය උත්සන්න නොවී ඉක්මනින් සුව කර ගැනීමට ඔබට පුළුවන්. ඉහත සඳහන් කළ සියලුම ප්‍රතිකාර ක්‍රම ඔබට අප සෙන්ස් රෝහලෙන් ලබාගත හැකියි. ඉතින් ඔබත් ධනහිස් වේදනාවෙන් පීඩා විඳිනවා නම් අදම අප සෙන්ස් රෝහල හා සම්බන්ධ වන්න.